අවුරුවල වාහනේ තිබ්බා. විකුණලා සල්ලි ගත්තා. වාහනේ නෑනේ. සල්ලිත් නෑ. තුල්හිරියේ තුල් ටෙක්ස් තිබ්බා. ඌගොඩ පූ ටෙක්ස් තිබ්බා. වේයන්ගොඩ වේ ටෙක්ස් තිබ්බා. දංකොටුවේ මොනවද තිබ්බේ? බඩු. ඔව් පිඟම් බඩු. දංකොටුවේ තිබ්බ බඩු පිඟම් බඩු. නෑ නොරිටා කේවුනා. විකුණලා සල්ලි ගත්තා. සල්ලි නේ. නාත්තන්ඩියේ වීදුරු තිබ්බා. වික්කා සල්ලි ගත්තා. වීදුරුත් නෑ සල්ලි. පරන්තන් රසායන ද්‍රව්‍ය තිබුණා. වාලච්චේනේ කඩදාසි තිබුණා. කන්තලේ සීනි තිබුණා. ඇයි උරුමය අතෑරියේ? පරපුරෙන් පරපුරට එන උරුමය අතෑරපුවම මොකද්ද වෙන්නේ? ඔබේ ගම්මානවල ඔබේ පවුල් වලට සම්බන්ධව ඇත්තටම හොඳ බිස්නස් කරපු තාත්තලාමල නැද්ද? නිකන් හිතලා බලන්න ආච්චිලා සීයලා කරපු මොනවා හරි ව්‍යාපාර දෙන්නේ නැද්ද? ඒ ව්‍යාපාර කරපු තාත්තලා කරපු ලොකුම වැරද්ද මොකද්ද? ළමයින්ව කැම්පස් යවුවා. කැම්පස් යවුවට පස්සේ මොකද වුනේ? උන් ගිහිල්ලා ඉස්කෝලේ ගුරුවරු බිස්නස් එක වැහුවා. අපි පරපුරක් හැටියට සම්පතත් අතෑරියා දැනුමත් අතෑරියා. මේ ඉන්න අයගේ ආත්තල මුත්තල ගත්තොත් එක්ක වෙද මහත්තයෙක්, එක්ක ගොවි මහත්තයෙක්, එක්ක වෙද පවුලක්, එක්ක ගොවි පවුලක්, එක්ක සංඝ පවුලක්. කම්කරු පවුල් කියලා ඒවත් තිබුණේ නැහැ. මොකද හැම එක්කෙනෙක්ම කම්කරු තමයි. කම්කරු කියලා පන්තියක් හිටියේ නේ. ඒ හින්දා මේ උරුමය අතෑරියාම මොකද්ද දන්නවද වෙන්නේ? උරුමය අතාරිනවා කියන්නේ සරුංගලේ ස්වේච්ඡාවෙන් නූල අතෑර ගන්නවා කියන්නේ. සරුංගලේ කැමති නම් නූල අතෑරලා යන්න. ඒ වගේ තමයි උරුමය අතෑරලා එන්නේ. සරුංගලේට හැකියාවක් නැහැ නූල අතෑරපුවාම යන්නේ. ඒක හින්දා තමයි පාරම්පරික උරුමය කියලා කියන එක වැදගත්. නිකන් හිතලා බලන්නකෝ ඔබ දන්නවා එංගලන්තේ ෆාමර්ස් ට්‍රැක්ටර්ස්. ෆාමර්ස් කියන්නේ මොකක්ද? ගොවියෝ. මිලර්ස් කියන්නේ කිරිකාරයෝ. අහලා තියෙනවද හන්ටර්ස් කම්පැනි හන්ටර්ස් මොනවාද මේ ඉක්විප්මන්ට්ස් හන්ටර්ස් දඩයක්කාරයෝ. ස්මිත්ස් අයන් ස්මිත්ස් කම්මල්කාරයෝ. එහෙම පරපුරවල් තිබුණා. ඒ පරපුර විසින් ඒක නඩත්තු කරනවා. අපි පරපුරේ උරුමය ස්වේච්ඡාවෙන් අතෑරියා. සුද්දගේ අධ්‍යාපනයට ගියා. ඉංග්‍රීසි ලොක වුණා. උන්ගේ ලාංකේය වහල් කම්කරුව බවට. ඒ හින්දා තමයි එන්නෙන් උස අඩුුනේ, එන්නෙන් හයිය අඩුුනේ, එන්නෙන් දරා ගැනීමේ ශක්තිය අඩුුනේ. ඒ හින්දා අපි හරි දුර්වල ජාතියක් බවට පත් වුණා. එකම දෙයයි කලේ සුද්ධ අර අඛණ්ඩව ආපු චේන් එක කඩලා අවුරුදු 200ක් යනකම් උන් මැද්දේ හිටියා. මැද්දේ හිටපු ගමන් අතීතය අමතක. එහෙම අතීතය අමතක වීමේ එක අවස්ථාවක් තමයි මී පැලේ කියලා කියන්නේ. මී ගහ කියන්නේ ජාතියේ පූර්ව ගහ. මී ගහ කපන්න තහනම් කළා ලංකාවේ රජවරු. බෝ ගහ කපන්නත් තහනම් නැහැ. කොස් ගහ පොල් ගහ කපන්නත් තහනම් නැහැ. මී ගහ කපන්න තහනම්. ඇයි මී ගහ කපන්න තහනම්? මී ගහේ ඇට කණ්ඩ මාවවුල්ලු වෙනවා. මාවවුල්ලු ඇට කාලා බෙටි දානවා. මාවවුල්ලු ඇට කාලා බෙටි දාන මී ගස් හැදුවේ හයිවේ එක දෙපැත්තේ නෙමෙයි. හයිවේ වල මී පෙළ හදන්නේ නැහැ. පාක් වල හයිවේ වල ෆැක්ටරි ඇතුලේ එහෙම මී පෙළ හදන්නේ නැහැ. මී පෙළ හදන්නේ වැවේ, වෙලේ, කුඹුරේ, ඇලේ
වතුරට වැටිච්චාම මී පැලේ මී ඇටේ කාපු මා වවුල්ලුන්ගේ පෙට්ටි ගිනි පෙට්ටියක ප්‍රමාණයට එකහු කළොත් යූරියා කිලෝ 2ක් තියෙනවා. පොර අර වතුරට වැටිච්චාම දිය වෙලා ගින් ස්වාභාවික පොහොරක් හැදෙනවා. ඒ හින්දා තමයි මේ ගහ જાතියේ පොර ගහන්නේ. මේ ගහේ කොළ මේ ගහේ දල්ලු වැටිච්චාම මහ පොළවට ඒක දිය සීරාවත් එකට එකතු වෙලා පොර එකතු වෙනවා. නිකන් හිතලා බලන්නකො සුද්ධ ලංකාවට එනකන් ලංකාවේ මිනිස්සු කොච්චර බත් කෑවද, කොච්චර බත් කන්න ඇද්ද, කොච්චර වගා කරන්න ඇද්ද, කොච්චරනම් කුඹුරු තියෙන්න ඇද්ද. කුඹුරු තිබ්බා මෙහෙ විතරක් ලස්සයක් ලක්ෂයක් තිබිච්ච වෙල් තමයි වෙල් ලස්සේ. ඒව වැව්වේ මේ අර ආක්‍රෝස් පටාස් ගාලද මොනවත් නැහැ. ෆර්ටිලයිසර්ස් ආනයනයක් නැහැ. පොහොර ගෙන්නෙව්වේ නැහැ. පොහොර නැතුව වගා කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ ස්වාභාවික පොහොර. ඒක කපන්න තහනම් කොහොමද දන්නද? ඒකේ සංස්කෘතිය හදලා තිබුණේ යම් කිසි ගෙදරක මී ගහකින් රීප්පයක් හරි වහලට ගහලා තියෙනවා නම් ඒ ගෙදරට හොල්මන් එනවා. එතකොට මේ මීපැලේ මෙච්චර ආරක්ෂා කරපු මීපැලේ සුද්ධ ලංකාවට ඇවිදින්න බැලුවා. ලංකාවේ උන් යටත් කරන්න නම් එකම ක්‍රමයකින් මේ උස්ස මහත දේහධාරී මහ කළු සිංහලයෝ මුන්ව නඩත්තු කරන්න, මුන්ව මේ විනාශ කරන්න නම් කෑම නැති කරන්න. කෑම දීම අපේ අධිකාරී බලයට ගන්න ඕන. ඔතොරිටි එක අපි ගන්න ඕන. කියලා මොකද්ද සැලසුම් කළේ බලන්න. මේ ක්‍රූර ආක්‍රමණිකයා සදාකාලිකව අපිව යටපත් කරන්න පොඩි උපක්‍රමයක් හදනවා. හැමදාම හොයාගෙන කෑවේ අපි, වවාගෙන කෑවේ අපි. එහෙනම් අපි ඕනතන සුද්ධ ලංකාවට ඇවිදින්න එක සුද්දෙක් ඔය බදුළු පැත්තේ ගිහින් ඇවිදින්න මහරජිනින් වහන්සේට කියනවා, මහරජිනින් වහන්සේ ලංකාවේ ඉන්න සිංහලව යටත් කරන්න බෑ. ඒ තරම් බල සම්පන්නයි. එච්චරට ඛණ්ඩ තියෙනවා, පළතුරු තියෙනවා උද්‍යාන ගණන්. ඊට පස්සේ මොකද කළේ? ආන්න සදාකාලිකව යටපත් කරන්න ප්ලෑන් එකක්. අපේ උන්ට තාන්න මාන්න දුන්නා. එක්නැලි ගොඩලා ලොකු තනතුරු වලට ආවා. මොල්ලි ගොඩලා ලොක්කෝ වුණා. ඔක්කොම දේශප්‍රේමීන් යටත් කරගෙන ඊට පස්සේ මොකද්ද කළේ? බැලුවා ඉතිහාසයේ පුරාවටම මුන් හැදෙන්නේ කොහොමද කියලා. තීන්දුවක් ගත්තා එක දවසින් ලංකාවේ තියෙන සියලුම මීගස් කපන්න කියලා. මහේජන්ත උන්නාන්සේගේ ඕඩරේ ආරච්චි මහත්තයට දීලා, ආරච්චි මහත්තයලා රටේ මහත්තයලට දීලා, රටේ මහත්තයලා කෝරළේ මහත්තයලට දීලා, කෝරළේ මහත්තයලා මිනිස් අපේ උන් ධම්මල කැපුවා. දැන් පෝර නැති වුණාට පස්සේ වගා කරන්නේ කොහොමද? වගා කරන්න බෑ. දැන් මී ගහන්නේ, මී ඇටනේ, ඒ හින්දා මා වවුල්ුනේ, මා වවුල්ු නැත්නම් බෙටි නෑ, බෙටි නැති හින්දා වගාවනේ. ආන්න පවර් කම්පැනි මෙහි පිටෝලා ඒ හරහා ලංකාවට පෝරේ. දැන් පෝර ගෙහුවා. නිකන් පෝර දන්සල් නෙමෙයි. තල්ලි දීලා කියනවා. අපි දුප්පත් වුණා, උන්ගේ කුණු මෙහෙ ගෙනා. පෝර කියලා ගෙනා. ඊට පස්සේ මොකද උනේ? දැන් මේකෙන් වගාව හැදෙනවා. හැබැයි වගාව හැදෙන්න නෙමෙයි මේගොල්ලන්ට ඕන. වගාව නැති කරන්නේ. ඊට පස්සේ මොකද කළේ? පෝර අස්සේ වල් පැලැන්ටි බීජ දාලා. ඊට පස්සේ හැදෙනවා, හැදෙන තැන වල් පැලැන්ටි හැදෙනවා. වල් පැලැන්ටි බීජ හැදෙනකොට මෙහෙන් පණිවිඩය එහාට යවපුවාම මොකද වෙන්නේ? ඕකට බය වෙන්න එපා. අපි වන්නම් මේ එහෙන් එව්ව වල්නාස. අපි ගැව්ව වල්නාස. ඊට පස්සේ ඊගාව නෙවෙයි පෝරත් එක එව්ව කෘමීන්. මෙහෙ හැමතැනම කෘමීන් බොවුණා. අපිම හදන වී අපේම කෘමීන් බොනවා. අපිට කන්න නැහැ. මොකද ආයෙ කරුවේ? එව්වා එහෙන් ආයෙත් කෘමිනාශ. අවුරුදු ගාණක් කෘමිනාශක ගැහුවා, වල්නාශක ගැහුවා. ගැහුවට වැදුනේ පොළොවට. ගහන්නේ ගහට වැටෙන්නේ පොළොවට. වල් ඉවරත් නැහැ තාම, කෘමි ඉවරත් නැහැ තාම. මහ පොළොව ඉවරයි, කාපුන්ගේ ගහපුන්ගේ වකුගඩු ඉවරයි.
මොකද උනේ මහ පොළොවට වතුරට මේක උරාගත්තා. උරාගත්ත ඒවා ඇලදිගේ ගියා. ඇලදිගේ යනකොට වෙලට ගියා. වෙලට ගිහිල්ලා ලිඳට ගියා. ලිඳේ තිබිච්ච pH අගය 6 7 තිබිච්ච කුඹුකේ ලිඳ pH අගය 2 දක්වා පහළට බැස්සා. ગેස්ට්‍රයිටිස් හැදුණා. දත් කහ වුණා. ඊගාවට වකුගඩු රෝග හැදුණා. heart attack, diabetic හැදුණා. මහ පොළොවේ ගලාගෙන ගිය වතුරේ හිටපු ලූල්ලුකු ඇලි ලූල්ලු හුංගුකු හරහට ගිය කුඩා කක්කුට පැටව දියබරියක් අර වක්කඩ ළඟ දිය වැටෙන තාලයට උඩ පැනපු තිත්ත පැටව මේ වහ හැදිලා පිපිච්ච මල් වලට වහපු සමනල්ලුකෝ නිකන් කියන්නකො සමනල්ලු දැන් කොලක් රටේ සමනල් අපි පොඩි කාලේ මේ මෙච්චර විතර කහපාට සමනලෙක් හිටියා නේද මුළු රට පුරාම යන ලක්ෂ ගාන එක සමනලෙක් නැත්තේ නෑ මේ නලිමත් 60 ගානක් ඉන්නවනේ 60 ගානක් කිසි සමනලෙක් අර චූටි සර්පයෝ වගේ වතුරේ හිටපු දියබරි ඕටබරිස් දියබරිනේ ගල්ලාන්දෝ ඉන්නවා 200 ගාන නෑ එකෙක් නෑ කෝ පොඩි කාලේ අර තැන් වල අපි දැක්ක රැට දැක්ක කණාමෙදිරි එක කණාමෙදිරි බත්පූරෙක් නේ ගැඩවිල්ල දැකලා තියෙනවද ගැඩවිල් දැකලා තියෙනවනේ දැන්කෝ ඇයි මහ පොළොවට වහම ඒකින්ද අපේ ආදිමුතුන් මිත්තන්ගේ හිටපු මෝඩ මිනිස්සු තමයි යෝග කැපුවේ. කියන්නේ අපේම પરම්පරාවේ උන් තමයි කැපුවේ. දැන් අපිට වගකීමක් තියෙනවා ආය හදන්න.